මේක ඔක්කොම ඉල්ලන්නේ මගේ වීඩියෝ ක්ලිප්ස් ටික. නැහැ. ආමද වීඩියෝ එක කරාද ආවා. අපි දැන් ඔය කිව්වද? Two vloggers. බ්ලොග් කරගෙන චුටි චුටි කැලයක් කරන්න. බෑ. මගේ ක්ලිප්ස් මං කාටවත් දෙන්නේ නෑ. ආන්ටි. ආන්ටි. මේක ආන්ටි ළඟ ගෙදර නේද? හරි ආන්ටි. මොකද්ද? ආන්ටි මේක ලොක් කරලානේ. ඕකේ. ආන්ටි බලු නෑ නේද? එකම බලන්න. Hello, welcome to my YouTube channel. Suddenly plans are the best. මොකද මං එහෙම කිව්වේ අපි suddenly plan කරලා තමයි trip එකක් යන්නේ. ඇත්තටම අපි දවස් දෙකකට කලින් තමයි මේ trip එකක් යන්න කියලා plan කරේ. යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. අපි just plan කරා. finally අපි goal යන තමයි decide කරේ. අපි weekends වල තමයි යන්න decide කරේ. ඉතින් අපි මේක suddenly plan එකක් හින්දා hotel books කරන්න මාරම අමාරුවක් තිබ්බේ. මොකද weekends වල හැම එකක්ම booking. ඉතින් අපි කොහොම හරි තෝරගෙන අන්තිමේදී එක බංගලෝ එකක් set වුණා අපිට. ඇයි බංගලෝ? අපි මේ ට්‍රිප් එක යන්නේ සිකුරාදා හවස. ඒ කියන්නේ ඔෆිස් හැරිලා. ඉතින් ඔෆිස් හැරිලා කිලිම ගෝල් වලට යන්න බලන් ඉන්නේ. ඉතින් අපිට මාරම බඩගිනි. ඉතින් අපි කන්න නැවැත්තුවා. අපි කාලා ඊට පස්සේ කිලිම ගෝල් බලා තමයි යන්න ඉන්නේ. අපි කන්න නවත්තපු රෙස්ටෝරන්ට් එකේ කොත්තු එක නම් මාරම රහයි. නම නම් දන්නේ නැහැ. මේක තියෙන්නේ නම් highway entrance එකට මෙහා. දැන් ඉතින් කාලා කිලිම ගෝල් වලට තමයි යන්න හිතන් ඉන්නේ. මාරම මහන්සි. මොකද අපි හැමෝම අපි සෙට් එකම after work තමයි යන්නේ. ඉතින් මාරම මහන්සි වලට තේරෙනවනේ කොහොමද කියලා. හැබැයි excitement එකකුත් තිබ්බා මේ කොහොම වේද කියලා. මොකද මේක නම් මගේ first experience එක night එකක් stay කරන එක යාළුවොත් එක්ක. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. අපි හොටෙල් එකට ආවා. ගෑන් ළමන්ට වෙනම room එකක්, ඒකෙම පිරිමින්ට වෙනම room එකක් තියෙන්නේ. මාර නිදිමතෙන් හව නිදා ගන්න ඕනි කියලා. හැබැයි වොෂ් දැම්මට පස්සේ නිදිමත කොහින් ගියාද දන්නේ නැහැ. ඉතින් අපි ඩිසයිඩ් කරා මූවි නයිට් එකක් දාන්න. මේ වෙලාව එතකොට 11-12 වගේ වෙයි. ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා අපි මූවි නයිට් එකක් බලන්න ඩිසයිඩ් කරා. ඒක මූවි නයිට් එකක් කියවට ඒක හොරර් මූවි නයිට් එකක්. බලමු. අපි අන්බන් නැත්තේ. සාරවල බා මා පේන්නේ නැහැ. කොපි නෙමෙයි මිස්ටර් කොපි. මිස්ටර් කෝ. ඒ හොරර් මූවි එක නම් අපිට සෙට් වුණ නැහැ. ඉතින් අපි ඩිසයිඩ් කරා අපි එද්දී ගේම්ස්, ඒ කියන්නේ කාඩ් ගේම්ස්, නයා බෝඩ් ඒ ඔක්කොම ටික ගෙනාවා සෙල්ලම් කරන්න. ඉතින් අපි හිතුවා ඒ ටික ප්ලේ කරලා සෙල්ලම් කරා. එතකොට පොඩි කාලේට ගියා වගේ ෆීලින් එකක් ආවා යාළුවොත් එක්ක සෙල්ලම් කරද්දි. ඒ මගේ හය. ඔයාලට කවදාවත් මගේ කාඩ්ස් දුන්නේ නැහැ. 1 2 3 4 5 උඩට ගියා. උඩටද මම පල්ලයට යන්න. උඩට ගියා. මේක දැන් මට මේ පැත්තෙන් දෙනවා පල්ලයට යන්න. කොහොම හරි ඔය ටිකත් සෙල්ලම් කරලා එක දිගටම අපිට බෝරින් වුණා. ඉතින් කට්ටිය ඩිසයිඩ් කරා අපි ගෝල් ෆෝර්ට් යන් කියලා. මේ රෑ වෙලා. රෑ පාන්දර 2-3 විතර වගේ කවුද කියන්නකෝ රෑ පාන්දර 2-3ට නයිට් වෝක් එකක් දාන්නේ. ඇත්තටම ඒ ටයිම් එකේදී නම් කවුරුත් හිටියේ නැහැ. අනික අපේ හොටෙල් එක තිබ්බෙත් මාරම දුරකින් ගෝල් ෆෝර්ට් එකට අපි ඉතින් පයින්ම ඇවිදන් ගියා කවුරුත් නැති නිසා. හැබැයි ඇත්තටම chill ඒ vibe එක. මං මුලින්ම කිව්වා වගේ අපි මේක ප්ලෑන් කරේ after office එන්නනේ. ඉතින් ඒ විදිහට ඇවිල්ලා ඊට පස්සේ අපි ඔක්කොම කතා වුණේ දැන් හිතා ගන්න ඕනේ මාරම මහන්සි කියලා. ඉතින් මේ එහෙම කියපු අපි පාන්දර 2-3 වෙද්දී ඉතින් ඇවිදිනවා තමයි. ඉතින් පාරේ කවුරුත් නැති නිසා අපි නට පුදුම ෆන් එකකින් ආවේ. කවුරුත් ඉතින් කම්ප්ලේන් කරන්න නැහැනේ. ඉතින් කවුරුත්ම නැහැ. ඔයාලගෙත් එක්ස්පීරියන්ස් එක කොහොමද මේ වගේ ඔයාලා යාළුවොත් එක්ක නයිට් වෝක් එකක් ගිහින් තියනවද? නැත්නම් තනියෙන් හරි නැත්නම් ඔයාගේ පාර්ට්නර් එක්ක හරි කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා කියන්න අමතක කරන්න එපා. වහන්න අතර නටමුද නේද? නටනද? හා. මොනවද නටන්නේ? උඩ නට නෙමෙයි අර සයිගේ dance එක.
නටනවා කොහොම හරි අපි ගෝල් ෆෝට් එකට ලං වුණා. ඉතින් අපි ඒ වෙලේ පොඩි චැට් එකක් දාගෙන ඔපදූපයක් කතා කරගෙන ඉතින් හිටියා. thank you මෙයා. හේවනල් වඩලා කියන්නේ. ඒ කන්දයි බන්නේ. අපි තාම දන්නේ නැහැ ඇයි අපි ගෝල් ෆෝට් ගියේ කියලා කිසිම රීසන් එකක් නැතුව. මොකද කිසිම ෂොප් එකක් නැහැ. ඉතින් කොහොම හරි මාරම මහන්සි අපි යද්දී පයින් ගියාට ඊට පස්සේ කොහොම හරි ටුක් එකක් අරගෙන ආවා. මොකද අපි ගෝල් ෆෝට් එකෙන් එද්දි පාන්දර 5 විතර වගේ ඇති. අන්න අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස අපි 5ට තමයි ගෝල් ෆෝට් එකෙන් ආවේ. අපි පැය 2යි නිදාගත්තේ. මොකද අපි ට්‍රිප් එක ආවේ එන්ජොයි කරන්නනේ. ඉතින් 7ට විතර වගේ හැරිලා තේ බීලා කාලා එන්ජොයි කරන්න පටන් ගන්න යද්දිම නාංගි කෙනෙක්ට එක්සෑම් එකක් තියෙනවා කියලා යාට හෙල්ප් කරන්න කියලා කිව්වා. එන්න ඉතින් අපි යාටත් හෙල්ප් කරනවා. පුදුම වදයක් දුන්න ට්‍රිප් එක පුරාවටම යා. එක මෝඩේ. කො යෂදි. බූරුවා. අනිතින් කාලා ඉවර වෙලා අපි පූල් බහින්න ඩිසයිඩ් කරා. ඒ විව් එක නම් මාරම ලස්සනයි. අපි පොඩි රිලැක්සින් එකකට තමයි පූල් බහින්න ඩිසයිඩ් කරේ. පැය 2ක් විතරක් නිදාගත්ත අපි කිසිම නිදිමතක් නැහැ. මාරම ෆන් එකේ අපි හිටියේ. මොකද අපිට ඕන උනේ මේ දවස් දෙක හරියටම එන්ජොයි කරන්න. ඉතින් අපිට ඒ විදිහටම සිද්ධ වුණා. ඉතින් ඒකම මුලින්ම ස්ටාර්ට් කරද්දි කිව්වේ suddenly plans are the best කියලා. ඒ කියන්නේ අපි ඉක්මනට ගත්ත මේ තීරණේ. ඉතින් ඇත්තටම ඒකේ මාරම විදිහට අපි ස්ට්‍රෙස් රිලීස් කරා. දැන් ඔෆිස් එක වර්ක් කරද්දි කොච්චර ස්ට්‍රෙස්ද කියලා. පූල් එකෙන් පස්සේ අපි බැඩ්මින්ටන් ප්ලේ කරන්න ගත්තා. ඒකත් මාරම ෆන්. ඒක ෆන් කිව්වොත් කොච්චරද කිව්වොත් ඔය ෂටල් කොක් එක එක්ක එහා පැත්තට වැටෙනවා එක්ක අනිත් ගෙදරට වැටෙනවා. ඒක නිසා පොඩි පොඩි අකරතැබ්බත් වුණා. ඉතින් ෆන් ඉතින්. අවුනක් දාන්න. අපි හරි ආසාවෙන් හිටියේ බාබකියු එකක් දාන්න. හැබැයි අපේ වෙලාවටම බාබකියු මැෂින් එක කැඩලා තිබ්බා. ඉතින් අපිට ඕන උනේ අර එකතු වෙලා උයලා එහෙම ෆන් එකක් ගන්න. ඉතින් අපි හිතුවා එතන තිබ්බ දේවල් එක්ක නූඩල්ස් අදමු කියලා. අද අපි තවල්ට කන්නේ නූඩල්ස්. ඉතින් අපි නූඩල්ස් පැකට් ගන්න යන්නේ. ඇත්තටම කිව්වොත් එකතු වෙලා හදනවා කිව්වට ඔතන නම් ගියේ වන් මෑන් ෂෝ එකක්. අපි නම් ඉතින් හොඳටම කෑවා. එයා තමයි එතන ඉන්න බොයි තමයි හැදුවේ නූඩල්ස් එක. මාරම රහයි. අපේ ඉතින් වැඩි එක කාප් එක විතරයි. ඒත් අපි සයිඩ් සපෝට්ස් දුන්නා. ඉතින් ඔයාලත් ඔය වගේ යාළුවොත් එක්ක ගිහිල්ලා උයලා කරලා කාලා තියනවාද? කොහොමද එක්ස්පීරියන්ස් එක කියලාත් කියන්න මතක කරන්න එපා. හැමතැන. තිමති ගේන්න. නෑ කොලන්න. ඔයානේ මේක හැදුවේ. प्लेट ही ग्रैंड वाले අපි නූඩල්ස් කාලා ඔන්න ඉතින් ඩෙසර්ට්ස්ුත් කෑවා. දොඩම් තිබුණා, කේක්ස් තිබ්බා. ඉතින් ඒවා කාලා මාර විදියට ෆුල්. අපි මොකද අද හවස යන්න තියෙනවා අපේ ගෙදර. ඉතින් අපි ඊයේ ගෝල් ෆෝට් ගියා. ඉතින් අදත් අපිට ගෝල් ෆෝට් යන්න ඕනේ. මොකද ගෝල් ෆෝට් අපි ගියේ නැහැ. ඉතින් අපිට මුකුත් අර ගෝල් ෆෝට් එකේ අර shops ඒවා මුකුත් අපි දැක්කෙත් නැහැ. ඉතින් අපි අද රෑ යන්න ඕනේ කියලා හිතුණා. අපි බලමු ඉතින් ගෝල් ෆෝට් එකේ හම්බෙලා.
කොහොම හරි කට්ටිය ඔක්කොම එකතු වෙලා යද්දි චුට්ටක් විතර වගේ හවස් වුණා. මොකද කට්ටිය බඩු පැක් කරනවා, වොෂ් දානවා, රෙඩි වෙනවා, ෆොටෝස් ගන්නවා. ඉතින් ඔය වගේ දේවල් තිබ්බ හින්දා කොහොම හරි ඉතින් අපි ඔන්න බඩු ටික පැක් කරලා දැන් ගෝල්ෆ් ෆෝර්ට් යන්න ඉන්නේ. අපි ගෝල්ෆ් ෆෝර්ට් එකේදී හම්බෙමු. අපි හවස 6 වගේ වෙද්දි ගෝල්ෆ් ෆෝර්ට් එකට ඇවිත් ඉන්නේ. අපි වීකෙන්ඩ්ස් වල ගිය නිසා මාර විදියට සෙනග හිටියා. ඇත්තටම ගෝල්ෆ් ෆෝර්ට් එකේ මාරම ලස්සනයි. අපි ඊයේ ගියපු විදියට නාර කළුවරේ මුකුත් තිබෙන ෂොප්ස් වහලා. ඉතින් අද මාරම ලස්සනයි. ඒ කියන්නේ ලයිට්ස් දාලා ෆොරිනර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් හරිම මාර වයිබ් එකක් තිබ්බේ. ඔයාලත් අනිවාර්යෙන් යනවා නම් දවල් වරුවේ යන්න නැතුව හවස් වරුවක යන්න. ඔයාට ඒ ෆීලින් එක අනිවාර්යෙන්ම විඳින්න ඕනේ. ඔයාලා ගෝල්ෆ් ෆෝර්ට් එනවා නම් අනිවාර්යෙන් බයික් රයිඩ් එකක් යන්න. මට ඒ දවසේ බයික් රයිඩ් එකක් ගියේ නැත්තේ මොකද මගේ ඩ්‍රෙස් එක නිසා මට බයික් රයිඩ් එකක් යන්න බැරි වෙනවා. මම අදටත් පසුතැවෙනවා. අනිවාර්යෙන් ඔයාලා එක්ස්පීරියන්ස් එක ගන්න. අනික රෑ තිස්සේ ඔයා බයික් රයිඩ් එකක් යනවා කියලා කියන්නේ ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඔන්න ඔය විදිහට තමයි අපේ ගෝල් ට්‍රිප් එක ඉවර වුණේ. මෙතෙක් කළා බලන් හිටියනම් thank you very much. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. Thank you for watching. Bye.